Hi ළමයි good morning. ඉතින් අද ලස්සන උදෑසනක වැඩ කටයුතු කරන විදිය තමයි මම ඔයාලට අද මගේ ඩේ vlog එකකින් අරගෙන ආවේ. ඉතින් අද පොය දවසක්. ඉතින් අද දවසේ නිවාඩුයි. ඉතින් මං ගෙදර ඉන්නේ. වෙනද වගේම ගෙදර ඉද්දි මගේ සුපුරුදු කටයුතු ලේනින් වැඩ ටික පටන් ගන්නවා. වෙනද නම් මං කිචන් එකෙන් තමයි පටන් ගන්නෙ මගේ පිළිස්තු කිරීමේ කටයුතු අද. හැබැයි මම මගේ බෙඩ්රූම් එකෙන් පටන් ගන්නවා. නිදන කාමරෙන් ගෙදර ආස්පස් කරන වැඩ කටයුතු ඔක්කොම පිළිවෙලට කරලා ඉවරලා ඊට පස්සේ ඉතින් මම සාමාන්‍යයෙන් සතියකට සැරයක් වගේ කරන දෙයක් කහදිය රිහිනවා ගෙදරට. ඉතින් ඊට පස්සේදී අද පොයි දවස නිසා කිරිබත් හදන්න. එහෙනම් කිරිපිඬු දාණයට කිරිබත් හදන්න තමයි මේ ලකලා ඇස්ති උනේ. ඉතින් ඒ වැඩේ කරලා ඉවරලා මෙන්න මේ විදියට මම බුද්ධ පූජාව ලෑස්ති කරා. සාමාන්‍යයෙන් අපි දානයක් දෙනකොට එහෙම නැත්නම් බුද්ධ පූජා කරනකොට යම්කිසි කෙනෙකුට දෙයක් පරිත්‍යාග කරනකොට ඒක මනාකොට සකස් කරලා පිළිවෙලකට කෙනෙක්ගේ net ඇද ගන්නා සුළු විදියට කරනවා නම් වඩාත් සුදුසුයි උචිතයි කියලා හිතනවා. ඉතින් මම නිතරම ඒ දේ මගේ ඔළුවේ තියාගෙන ඉන්නවා. ඕනම දෙයක් කරද්දී ලස්සනට පිළිවෙලට පිරිසිදුට කරන්න ඕනේ කියලා. ඉතින් මේ විදිහට තමයි මම මගේ ගෙදර බුද්ධ පූජාව ලකලා ඇස්ති කරගෙන මේ පූජා කරේ බුදුරජාණන් වහන්සේට. මම බොහොම භක්තියෙන් අද දවසේ මේක පූජා කරලා ප්‍රාර්ථනා කරනවා මේ ගම් වතුර වදරෙන් අපි අතරින් තුරන් වෙච්ච සියලුම දෙනාට අපි අතරින් ඈත් වෙච්ච සියලුම දෙනාට උතුම් වූ නිර්වාණය අවබෝධ වේවා කියලා. ඒ වගේම රෝගී වෙච්ච සියලු දෙනාටම ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මම අද දවසේ ගෙදර අස්පරස් කරලා පිළිවෙලකට ලෑස්ති කරේ. ඉතින් අර මොප් කරලා පොඩ වතුර ඔයාලට බිම පේනවත් ඇති වතුර පැල්ලා මොප් කරලා තියෙන්නේ ළමයි ගෙදර. මොකද මට ගේ අතු ගාලි වුණා මොප් කරන පොඩි පිස්සුවක් තියෙනවා. ඉතින් ඒ වැඩෙත් කරලා තියෙන්නේ. ඉතින් දැන් මේ මගේ බෙඩ්රූම් එකේ ඉතින් ඔන්න අස්පරස් කරලා ඔය මගේ හෑන්ඩ් බෑග් ටික ලට්ටපට්ට බෑග් ටික ඔක්කොම තියෙනවා එතන. ඊට පස්සේ මේවා කන්නඩි ඇස්සේ ඩ්‍රෙසින් ටේබල් එක කියන්නේ අපි ඒක ඊට පස්සේදී ඉතින් සපත්තු ඉතින් ලොරියක් විතර තියෙනවා. අපේ මංසයා කියනවා මේවා කොහෙට දාන්නද කියලා. ඉතින් කොච්චර වුණත් ඉතින් මම මේවා ඉතින් ගොඩ ගහගෙන හරි තියාගෙන ඉන්නවා මගේ ආසාව. ඉතින් මෙන්න මේ විදිහට තමයි මං ගෙවල් දොරවල් අස් කරලා අද දවසේ උදේ වරුවේ පිරිසිදු කිරීම වැඩ කටයුතු ටික ඉවර කරේ. ඉතින් උදේ පාන්දරම නැගිටින නිසා ඉක්මනට වැඩ ටික ඉවර කරගත්තා. දැන් වෙලාව 7යි ළමයි. ඉතින් මේ වැඩ ඔක්කොම ඉවර කරාම මම උදේ පාන්දර හොඳ පිටි කෝප්පයක් බොන්න තමයි ලෑස්ති වෙන්නේ. ඊට පස්සේදී වැඩ ඉවර කරලා දවල් කෑම ඉව්වා. ඉතින් ආයිමත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හැමෝම ගිහින් එන්නම්.